ඔන්න අහගන්න නාමල් කවුරු මේක වැඩේ තියෙන්නේ ගරු මුලාසනාරුන්ට මන්ත්‍රීතුමනි. මෙතන ඇවිල්ලා පච්චයක් අතාරිනවා යුරේකා කියගෙන අර දොරවල් දෙක දෙබය කරගෙන යනවා. මාර වැඩක්. මම කිව්වේ ඒකනේ වීදුරු ගෙවල් වලින් ඉඳන් ගල් ගහන්න එපා කියලා. මේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරපු පර්යේෂණ මත කරපු විමර්ශන මත රාජපක්ෂ පවුලේ උදවියට විතරක් ආගන්න මහා භාණ්ඩාගාරයට අපි අත් කළා දීපු මුදල ආගන්න ඉන්න ඔයාට මේ ආගෙන ඉන්න බැරුව ඇති. අනුන්ගේ පරිප්පු කන්න එපා හලෝ. තේරුණාද? මේ බලන්න. එතකොට CSN නාලිකාව විනාඩි 2යි කරු නියෝජ්‍යමතුමා. තව විනාඩි 2යි. අම්මා විනාඩි 10යි තියෙන්නේ. වෙලාවක් ගන්න පුළුවන් පොඩ්ඩ. එතකොට විනාඩි 3ක විතර. එතකොට CSN නාලිකාවේ මහා භාණ්ඩාගාරයට අත් වූ මුදල රුපියල් මිලියන 152යි. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ අම්මගේ තාත්තගේ සෝහන හදලා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වලින් අත් කරගත් මුදල මිලියන 35යි. ඊට පස්සේ මල්වානේ ගෙදරක් අරන් බැසිල් රාජපක්ෂ අත් කරගත් මුදල මිලියන 208යි. ඔන්න ගන්න. එතකොට මේ මුදල විතරක් එකතු කරාම රාජපක්ෂ වරුන්ගේ මේ දූෂිත කාරණා ගරු බුලාසනාරුට මන්ත්‍රීතුමනි එක දෙයක් අහගන්න අපි එහෙනම් අපි අද කියනවා මෙන්න අහගන්න සිරිලිය ගිණුමට ගිහිල්ලා තියෙන කල සිරිලිය ගිණුම විනාඩි 3ක් දෙන්න මට හරි එතකොට මෙන්න අහගන්න සිරිලිය ගිණුමට ගිහිල්ලා තියෙන කල අපි අරගෙන ආවල ඒකනේ අහගන්න මහත්තයෝ හරි අනුන්ගේ පරිප්පු ගන්න එනකොට ඔහොම තමයි තේරුණාද ඔබතුමන්ට තව විනාඩි 3ක් කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යයි අර ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත ගිණුමේ මැන්ඩේට් පත්‍රය බැංකුවෙන් අස්ථානගත වී ඇත. මාරයිනේ. ගිණුමක් විවෘත කළා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කළා. කවුද කරේ? ඒවා අපි හොයනවා. පොඩ්ඩක් ඉන්න. කොළඹ 10 ඩාලිපාර මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යානුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006-11-14 දිනතිව අංක 143 කඩඉරක් 1 කඩඉරක් 0.2 කඩඉරක් 4 කඩඉරක් 62 35.69 දරන ගිණුම ආරම්භ කොට ඇත. දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43කි. කවුද අත්හිටුවේ? අපි ඒව හොයනවා. මෙම ගිණුමේ සභාපති සිරන්ති රාජපක්ෂ කවුද? මහින්ද රාජපක්ෂගේ නෝනා ලේකම් සීතා කල්යාණි දිසානායක භාණ්ඩාගාරික නිරෝසා ජීවනී යන අයවලුන් වේ. දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් 8 කෝටි 29 ලක්ෂ 88ක් තැන්පත් කර ඇති අතර ආපසු ගැනීමේ අවස්ථාව 129කදී රුපියල් 3 කෝටි 90 ලක්ෂ 15656 මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් සිදු කරනු ලබයි. අවාසනාවකට දැනට නීතිපති කාර්යාලයේ මේක බහා තබලා තියෙන්නේ. අපි මේ රටට කියනවා ජනවරම ඇතුලේ තියෙන මේක ආරම්භ කරන්න යලි මේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කියන එක අපි මේ රටේ ජනතාවට කියනවා. ඒක හින්ද කොහෙවත් යන නැයි ඔඩොක්කුවේ දාගෙන කනෝ කියලා කෑ ගහන්න එපා. තේරුණාද? රෙද්දාස්සේ. ඒක තමයි. හරි. කොහෙවත් යන නැයි දැන් ඕගොල්ලෝ තමයි මේ කොහෙවත් යන නැයි ගත්තේ.